Hi guys, ඔයාලා අද සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එක. යාළුවනේ ඉතින් මම අද ඔයාලට ගෙනාවේ මේ ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක්. ඒ කියන්නේ YouTube කෙනෙක් නම් ඔයාලට ගොඩක්ම වටිනවා. මම අද ගෙනාවේ මේ ඔයාලගේ YouTube වීඩියෝ වල දැන් ඔයා ඇඩ් කරන voice එකේ දැන් මම මේ ඇඩ් කරන voice එකේ දැන් මගේ මේ background එකේ ගොඩක් ශබ්ද ඇහෙනවා. ඒ කියන්නේ මම එළියෙන් වගේ නිකම්ම කාමරේ sound proof කරලා නැහැ. මේ ගොඩක් සද්ද ඇහෙනවා මේ ළඟ පෑන් එකක් තියෙන පෑන් එකේ සවුන්ඩ් එකයි ඔය කුරුල්ල ගෑ ගහනවා ඒ වගේ සවුන්ඩ් තියෙනවා මේ ඒවා ඉතින් මගේ වීඩියෝ එකට ලොකු බාධාවක් මේ ඒවා මේ නැති කරගන්න විදිය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ නැති කරගන්න විදිය කියන්නේ ඔයාලා හිතනවා දැන් PC එකකින් කරන වැඩක් කියලා නෑ මේක මේ මම කියලා දෙන්න ඔයාලට මොබයිල් එකකින් කරන්න ෆෝන් එකකින් මොකද ගොඩක් කට්ටියන් මේ කම්පියුටර් නැති වෙන්නේ මම ෆෝන් එකකින් කරන විදිය තමයි ඔයාලට කියලා දෙන්නේ මාත් ඉස්සෙල්ලා මේ ෆෝන් එක තමයි යූස් කරේ දැන් කම්පියුටර් එක යූස් කරාට මේ ෆෝන් එකෙන් තමයි එඩිට් එහෙම ඔක්කොම කරන්නේ මොකද මම ෆෝන් එකෙන් පුරුදු වෙලා ඉන්න හින්දා ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේ කොහොමද මේ ෆෝන් එකෙන් ඔයාගේ නොයිස් අඩු කරන්න කියලා ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් කුරුල්ල කෑ ගහනවා ඒක එක සවුන්ඩ් කොහොමද අඩු කරන්න කියලා මේ කියලා දෙන්න තමයි මම අද වීඩියෝ එකක් දැම්මේ ඔයාලා දැන් vlog වගේ කරන කෙනෙක් නම් ඔයාලා ගොඩක් වැදගත් මොකද මේ එළියේ පාරේ සවුන්ඩ් රෙකෝඩ් කරද්දී ඒක ශබ්ද ඇහෙනවා අනික මම මේ ෆෝන් එකකින් මේ වොයිස් රෙකෝඩ් කරන හින්දා මේ නොයිස් එක ගොඩක් වැඩි වටේ පිටේ ශබ්ද වැඩි ඕම් මේ මයික් එකක් වගේ යූස් කරනවා ගොඩක් අඩුයි ඒ මයික් එක නැති හින්දා මේ මයික් එක ගන්නකම් මම මේ වැඩේ තමයි කරන්නේ නොයිස් එක අඩු කරගන්න ඒ කියන්නේ මම කලින් වීඩියෝ වල මේ වැඩේ කරේ නෑ මමත් මේ ළඟදී තමයි මේ වැඩේ දැනගත්තේ ඒක නිසා මේ මම අද ඉඳන් එහෙම වීඩියෝ එහෙම රෙකෝඩ් කරනවා මේ මගේ මේ මයික් එකත් ඒ කියන්නේ මගේ ෆෝන් එකේ මයික් එක ගොඩක් ක්වොලිටි අඩුයි වල පේන නිකන් සවුන්ඩ් එක නිකන් චාටර් නිකන් ගොඩක්ම චාටර් මේ සවුන්ඩ් එක වැඩි ඇහෙන්නේ මේ ඔයාලා ඉස්සරහම ප්ලේ ස්ටෝර් එක ඔයාගේ ඕපන් කරගන්න ඔයාගේ මේ ෆෝන් එක Android නම් ප්ලේ ස්ටෝර් යන්න මේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා බලලා මේ ඔයා සර්ච් කරගන්න ඕන Dolby On කියලා Dolby On කියලා සර්ච් කරාම මේ උඩින් මේ app එක මම ඔයාලට description එකේ ඒකේ link එක දාලා තියෙනවා. ඔයාලා ඒකෙන් යන්න නැත්නම් මම මේ සර්ච් කරලා යන්න පුළුවන්. මම ඒක install කරලා තියෙන්නේ මම මෙතනින් open දෙන්නම් ඔයාලට පෙන්නන්න. ඉස්සෙල්ලාම ඔයාලා ඒක log වෙද්දි, ඒ කියන්නේ account එකට යද්දි app එකට යද්දි ඉස්සෙල්ලාම පෙන්නන්න මෙන්න මෙහෙම. ඔයා මේක skip කරගන්න. ඔයාලට පෙන්නන දු skip කරගන්න තියෙනවා. ඒකෙන් ඔයා skip කරගන්න මේක ඉස්සෙල්ලාම. ඒක skip කරගත්තට පස්සේ ඔයා මේ ඔයාලට Gmail එකක් දෙන්න වෙනවා. ඒ කියන්නේ ඔයා Gmail එකක් දෙන්න වෙනවා. ඔයා Gmail account එකක් දැනටමත් ඇති. ඒක නිසා email එක දෙන්න මම හිතන්නේ මේ email account එක නැති කෙනෙක් ඇති කියලා. නැත්නම් ඔයාලා හදාගන්න. මෙතනට email ඔයාගේ account එක දෙන්න. ඕන email account එකක් දෙන්න ඒක අවුලක් නැහැ. මොකද මේකේ මොකොත් කෝඩ් එකක් මොකොත් ඉල්ලන්නේ නැහැ. verification කරන්න මොකොත් ඉල්ලන්නේ නැහැ. මේ කෙලින්ම යන්න දෙන්නේ. ඒක නිසා මේ ඔයාගේ Gmail එකක් දීලා මෙතන මේ sign up දෙන්න ඊට පස්සේ මෙතන මේ continue දෙන්න හරිව continue දුන්න පස්සේ මෙතන තියෙන sure කියලා එකක් මේ ඒ sure කියන එක ටච් කරන්න ඉස්සෙල්ලාම ඕක දිලිවල මෙතන මේ permission දෙන්න ඕනේ මේ setting එකේ ගිහින් ඔක්කොම permission දෙන්න ඕනේ මම ඒකත් වල කරන විදිහට දෙන්නම් ඔයාලට වෙන දේ මෙතන තියෙනවා permission කියලා දෙවෙනි එක ඔයාගේ permission කියන එකට ගිහින් ඉවරලා මේකේ තියෙන ඔක්කොම මේ allow දෙන්න ඕනේ permission මේ නැත්තම් මොකද මේ කියන්නේ ඔයාලට voice එකේම record කරන්න බෑ phone එකේ permission නැතුව ඔයා මෙතනින් back වෙන්න හරි ඊට පස්සේ කන්ටිනියු දීලා ඔයාලට දැන් වොයිස් රෙකෝඩ් කරන්න පුළුවන් මෙතන. ඔයාලට වෙනවද මෙතන නිකන් ලොකු වොයිස් අයිකන් එකක් තියෙනවා. ඔයා ඒකෙන් තමයි වොයිස් රෙකෝඩ් කරන්න ඕනේ.
වොයිස් එක රෙකෝඩ් කරද්දී එතන හතරස් කොටුවක් වගේ වෙනවා මේ ත්‍රිකෝණාකාර තිබ්බ විදිහට. ඔයාලට පේනද මේකේ තියෙන ෆීචර්ස් ඔක්කොම මෙතන පේනවා රෙකෝඩ් කරලා ඉවරනට පස්සේ. මම වොයිස් එක රෙකෝඩ් කරා මේ ගන්න වොයිස් එකක් මේ ඔයාලට බිම් මෙතන පුළුවන් වොයිස් එක බලන්න. නැත්නම් මෙතන යටින් පුළුවන්. ඔයාලා වොයිස් එක මේ ප්ලේ කරලා බලන්න. මම මගේ ප්ලේ කරලා ඔයාලට පෙන්නන්න. මම රෙකෝඩ් කරගත්තා. ඔයාලා පේනද මේ නොයිස් කට් විදිහට වැඩි. ඔයාලා හිතන මේ යට තියෙන ටූල් කියන එකකින් ගිහිල්ලා ඔයාලට පේනද මෙතන ඔප්ෂන් එකේ කිව්වා තියෙනවා නොයිස් ස්ටයිල් ටෝන් කියලා එහෙම ගොඩක් තියෙනවා. ඔයා මේ නොයිස් කියන විදිහ අවස්සේ ඔයාලා පේනද දැන් වීඩියෝ එකේ ගොඩක් නොයිස් තියෙනවා. හරි ඔයා දැන් මේක වැඩි කරගෙන බලන්න. එතකොට ඔයාලට වෙනස තේරෙයි. ඕන් අඩු කරන් බලන්න. පේනවද අඩු කරාම ගොඩක් නොයිස්. ඒක වැඩි කරලා පස්සේ ආයෙ හරි. දැන් ඔයාලා දැන් හරිය දුන්න පස්සේ මේ ඒ වොයිස් එක ඒ විදිහට හැදෙනවා. ඒ කියන්නේ නොයිස් එක අඩු වෙලා ඔයාලට මෙතන තියෙනවා ස්ටයිල් කියලා එකක් තියෙනවා. ඔයාලට ඒකේ ස්ටෑන්ඩඩ් නැචරල් එකක මේ ඒව දාගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා බේස් එක ටියුන් එක එහෙම අඩු කරන්න පුළුවන්. මෙතන මේ ටෝන් කියන එක. ඔයාලට මේ ට්‍රිබල් එක මේ කිව්වා තියෙනවා. බේස් එක තියෙනවා මේ ඔක්කොම තියෙනවා. මේ ඔයාලට ඕන එකක් චේන්ජ් කරගත්තා හැකි ඔයාලට ඕන විදිහට. ඊට පස්සේ ඔයා මේක සේව් කරගන්න මේ ලොකු දෙයක් කරන්න නෑ. ඔයාලට කරන්න තියෙන්නේ ඔතන යට තියෙනවා ෂෙයා අයිකන් එක. ඒ කියන්නේ මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ යට තියෙන ඔයාලට පේනවාද? ඒක ඔයා ටච් කරලා ෂෙයා අයිකන් එක ටච් කරලා පස්සේ ඔයාලට පේනවාද මේ සේව් ඔඩියෝ කියලා තියෙනවා. ෂෙයා ඔඩියෝ තමයි මේ සේව් ඔඩියෝ කියලා තියෙනවා. ඒතර ඔයාලට ලොකේෂන් එක සෙට් කරන්න එනවා මේ වගේ ෆෝන් එකේ සේව් වෙන්න ඕන. ඒතර මේක සේව් දුන්නා පස්සේ වැඩේ හරි. ඒ කියන්නේ ඔයාගේ ගැලරියට සේව් වෙනවා. හරි ඉතින් guys මෙච්චරයි අද වීඩියෝ එක.